Hi guys, Rush Crochet YouTube channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා මේ වගේ චූටි රෝස මලක් ගතා ගන්න එක කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද නිර්මාණය කරන්න පාට දෙකකින් යාන් අරගෙන තියෙනවා. ඒ වගේම 1.5 පොඩි කටුවක් අරගෙන තියෙනවා. කොලේ හදා ගන්න ස්ටෝක් නෙට් කම්බි අරගෙන තියෙනවා සෙන්ටිමීටර් 14ක් දිගට. මලේ මිට හදා ගන්න බයින්ඩින් කම්බි අරගෙන තියෙනවා සෙන්ටිමීටර් 10ක් දිගට. ඒ වගේම කතරක් ග්ලූ ගන් එකක් අරගෙන තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි මල හදාගමු. රතු පාට යාන් එක අරගෙන ස්ලිප් knot එකක් දාගන්න. දැන් මෙතන ඉඳලා චේන් 32ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි චේන් 32ක් දාගත්ත මේ විදියට. දැන් අපි කටුව තියාගෙන ඉන්න එක පළවෙනි හිඩැස, දෙවෙනි හිඩැසේ ඉඳලා සිංගල් ක්‍රොෂේ 31ක් දාගන්නවා මේ හිඩැස් 31ටම. දෙවෙනි හිඩැසේ තුලින් කටුව දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙකම පන්න ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔයගොල්ලෝ දිගටම සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ළමයි මම ඔයාලට මේ ටික ගොතාගෙන පෙන්නන්නම්. සිංගල් ක්‍රොෂේ 31ක් මම මේ විදිහට දාගත්තා. දැන් තුන්වෙනි පේලියට චේන් දෙකක් දාගන්න. 1යි 2යි නිර්මාණයන් පැත්ත හරව ගන්න. අපි මේ චේන් දෙක ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. පළවෙනි හිඩැසට තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න ඕනේ. යාන් එක පටලවලා මුලින්ම තේ හිඩැස තුලින් දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක දෙසරයකට පන්න ගන්නවා. 1යි 2යි එතෙන්ට තව ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. එතකොට අපි මෙතන ඩබල් ක්‍රොෂේ 3ක් කියලා ගණන් කරගන්නවා. එක හිඩැසක් මග අරිනවා. මේ තියන්නේ ඊළඟ හිඩැස මග ඇරලා ආපහු තුන්වෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. 1යි 2යි 3යි. එක හිඩැසකට ඩබල් ක්‍රොෂේ 3යි ඊළඟ හිඩැස ස්කිප් කරනවා. ආපහු ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි ස්කිප් 1යි විදියට අපි 16ක් ගොතා ගන්න ඕනේ මේ වගේ කොටස්. දැන් ඊළඟ හිඩැස ස්කිප් කරා, ඒ කියන්නේ මග ඇරියා. ඊළඟින් තියෙන හිඩැසට ඩබල් ක්‍රොෂේ 3ක්. 1යි 2යි 3යි. එක හිඩැසක් මග ඇරියා ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3ක්. 1යි 2යි 3යි. මේ විදිහට දිගටම ගොතාගෙන යන ළමයි මම අල්ටිමේටික් ගොතාගෙන පෙන්නන්නම්. අන්තිම හිඩැසට අපි ඩබල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. 1යි 2යි 3යි. දැන් ඔයාලා ගණන් කරගන්න ළමයි කොටස් 16ක් තියනවාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. දැන් හතරවෙනි පිළිවෙල ගොතනවා. මෙතන ඉඳලා චේන් දෙකක් දාගන්න. 1යි 2යි නිර්මාණයන් පැත්ත හරව ගන්න. දැන් අපි පළවෙනි හිඩැසට, ඒ කියන්නේ චේන් දෙකක් දාගත්ත හිඩැසටම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක්. එහෙම නැත්නම් එකම හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. 1යි 2යි. ආපහු ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 1යි. 1යි 2යි 1. ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් එකක් දාගන්නවා. ඒ කියන්නේ හිඩැස තුලින් කටුව දාලා යාන් එක පටලවලා එළියට අරගෙන මෙන්න මේ විදිහට පන්න ගන්නවා. එක පෙත්තක් අපි හදාගත්තා. දැන් මෙතන ඉඳලා චේන් එකක් දාගන්න ඊළඟ පෙත්තට. චේන් එකක් දාගෙන ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 1යි.
ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකයි ඉන්ක්‍රීස් එකක් එකයි දෙකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි දෙකයි එක ඊළඟ හිඩැසට ස්ලිප් ස්ටිච් එකක් මේ විදිහට තමයි අපි පෙති ගොතාගන්නේ දැන් ඊළඟ පිට පටන් ගන්නකොට චේන් 1 එකක් දාගන්නවා දාගෙන ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ එකක් ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකක් එකයි දෙකයි ඊළඟ එකට එකයි ඩබල් ක්‍රොෂේ ස්ලිප් ස්ටිච් එකක් ඊළඟ හිඩැසට ඊළඟ පෙත්ත පටන් ගන්නකොට චේන් 1 එකක් ඩබල් ක්‍රොෂේ එකක් එක හිඩැසකට ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් එකම හිඩැසට එකයි දෙකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ හිඩැසට ස්ලිප් ස්ටිච් මම හිතන පෙති ගොතා ගන්න විදිය වලට පැහැදිලි ඇති කියලා වටේටම පෙති 12ක් එනවා ළමයි දිගටම ගොතාගෙන යන්න මේ පිළිවෙලට වටේටම ගොතාගෙන ආවා දැන් අන්තිම පෙත්ත චේන් 1 එකක් දාගන්න ඩබල් ක්‍රොෂේ එකක් එක හිඩැසකට ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් එකයි දෙකයි ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ එකයි ඒක අපි ස්ලිප් ස්ටිච් කරගන්නවා මේ පැත්තට වෙන්න මෙන්න මේ විදිහට මෙතන චේන් 1 එකක් දාලා යන්න එක කපා ගන්න යන්න එක කපාගෙන මේ යන් කොටස් දෙක එකට තියලා ගැටයක් දාගන්න ළමයි දැන් බලාගන්න පෙති 12ක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12යි මේ විදිහට අපි මල හදාගත්ත දැන් බලමු මණිපත්‍රය හදාගන්නේ කොහොමද කියලා කළු පාට යන්න කරගෙන හැඟිල්ලක් වටේ මේ විදිහට ඔතලා මැජික් රින් එකක් දාගන්න මුලින්ම තියෙන යන් පට යටින් කටුව දාලා උඩින් තියෙන යන් පට පටලවලා එළියට අරගෙන කටුවනි පැත්ත හරව ගන්න ආපහු දිග යන් පට පටලවලා මෙතන තියෙන හිඩැසින් මේ විදිහට පන්න ගන්නවා දැන් රින් එක ඇතුළට සිංගල් ක්‍රොෂේ 5ක් දාගන්න පළවෙනි වටේට 1යි 2යි 3යි 4යි 5යි යාන් එක දැන් ලං කරගන්න යාන් එක දැන් ලං කරගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් කරගන්න මේ තියෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දැන් දෙවෙනි පේලියට චේන් එකක් දාගන්න එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක දෙක ගන්න සිංගල් ක්‍රොෂේ 10ක් වෙන්න ගොතා ගන්නවා මේ තියෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එක එතෙන්ට අපි මුලින්ම සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා එකයි දෙකයි ඊළඟ හිඩැසට 3යි 4යි ඊළඟ හිඩැසට 5යි 6යි ඊළඟ එකට 7යි 8යි අන්තිම හිඩැසට 9යි 10යි පිළි දෙකක් ගොතාගත්ත ඒකත් අපි පටන් ගත්ත තැනට ඒ කියන්නේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට උඩින් ස්ලිප් ස්ටිච් කරගන්නවා මෙන්න මේ විදිහට දැන් අපි මෙතන ඉඳලා මණිපත්‍රයේ පළවෙනි කොලේ හදා ගන්නවා චේන් 6ක් දාගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි චේන් 6ක් දාගත්තට පස්සේ දෙවෙනි හිඩැසට ඒ කියන්නේ කටුව තියාගෙන ඉන්න පළවෙනි හිඩැස දෙවෙනි හිඩැසට ස්ලිප් ස්ටිච් එකක් දාගන්න මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් කරගන්නවා ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න ස්ලිප් ස්ටිච් එකයි සිංගල් ක්‍රොෂේ එකයි දැන් මෙතන ඉඳලා අපිට හිඩැස් තුනක් තියෙනවා අපි හිඩැස් තුනටම half double crochet එක ගානේ තුනක් දාගන්නවා යාන් එක පටලවලා තුන්වෙනි හිඩැස තුලින් දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් තුනම එකපාර පන්න ගන්නවා මෙන්න මේ විදිහට 1යි 2යි
2යි 3යි. දැන් අපි මේක එක හිඩැසක් මග ඇරලා ඊළඟ එකට, ඒ කියන්නේ ළඟින්ම තියෙන හිඩැස ස්කිප් කරලා ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් කරගන්නවා. තියෙන්නේ. අපි දැන් මෙතන එක හිඩැසක් මග ඇරලා තමයි ඊළඟ එකට ස්ලිප් ටිච් කරගෙන තියෙන්නේ. දැන් මෙතන ඉඳලා ආපහු චේන් 6යි දෙවෙනි මණිපත්‍රයේ කොලේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙවෙනි හිඩැසට ස්ලිප් ටිච් එකක්. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟ හිඩැස් තුනට half double crochet එක ගන්න 3ක්. 1යි 2යි 3යි. එක හිඩැසක් මග ඇරලා ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් කරගන්නවා. මෙන්න මේ විදිහට තුන්වෙනි මණිපත්‍රයේ කොලේ මෙතන නම් පටන් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. චේන් 6ක් දාගත්තා. දෙවෙනි හිඩැසට ස්ලිප් ටිච් එකක්. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක්. හිඩැස් තුනකට half double crochet එක ගන්න 3ක්. 1යි 2යි 3යි. එක හිඩැසක් මග ඇරලා ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් කරගන්නවා. මේ විදිහට අපි මණිපත්‍රයේ කොළ 3ක් හදාගත්තා. තව කොළ 2ක් මේ පැත්තට හදාගන්න ළමයි යාලා. අන්තිම පැත්තත් ගතාගත්තා. ළඟින්ම තියෙන හිඩැස ස්කිප් කරලා ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් කරගන්නවා. දැන් මෙතන ඉඳලා චේන් 1 එකක් දාගන්න පිටිපස්සෙන් යන්න එක කපා ගන්න ළමයි. ඇතුල් පැත්තේ තියෙන යන්න එකත් එක තියලා ගැටයක් දාගන්න. අපි මණිපත්‍ර කොටසත් මේ විදිහට හදාගත්තා. දැන් බලමු කොලේ හදාගන්නේ කොහොමද කියලා. යන්න එක අරගෙන ස්ලිප් knot එකක් දාගන්න මුලින්ම. දැන් මෙතන ඉඳලා චේන් 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. චේන් 6ක් දාගත්තා. දැන් දෙවෙනි හිලසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මෙතන ඉඳලා හිඩැස් තුනකට half double crochet එක ගන්න 3ක් දාගන්න. 1යි 2යි 3යි. අන්තිම හිඩැසට සිංගල් crochet 3ක් දාගන්න එකම හිඩැසට. 1යි 2යි 3යි. මේ පැත්ත හරව ගන්න. මෙතන ඉඳලා අපි හිඩැස් තුනකට half double crochet එක ගන්න 3ක් දාගන්නවා. 1යි 2යි 3යි. අන්තිම හිඩැසට සිංගල් crochet එකක් දාගන්න. දැන් අපි එක පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. ඒ කියන්නේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට උඩින් මේ විදිහට දෙවෙනි පෙළේ ගොතා ගන්න අපි කම්බියත් එක්ක කම්බිය අරගෙන කටුවේ තියෙන හිටසට දාගන්න. මම කම්බිය නවා ගන්නවා. ඒක උඩ ගොතන්න ලේසි. දැන් අපි දෙවෙනි පෙළේදී සිංගල් ක්‍රොෂේ පහක් දාගන්නවා. හිටස් පහකට මුලින්ම ස්ලිප් ටිච් දාගත්ත හිටස්ටම පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගන්න. මේ විදිහට 1යි ඊළඟ හිටසට 2යි ඊළඟ එකට 3යි 4යි 5යි. දැන් මුදිරම තියෙන චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා මුලින්ම. මෙතනටම half double crochet එකක් දාගන්නවා. අපි මෙතන මුදුනක් හදා ගන්න ඕනේ චූටියට. සිංගල් ක්‍රොෂේ එකක් එතනටම ආපහු දාගන්නවා. එකම චේන් එකට සිංගල් ක්‍රොෂේ එකයි half double crochet එකයි සිංගල් ක්‍රොෂේ එකයි දාගත්තා. කම්බිය නවාගෙන දැන් අනිත් පැත්තට ගතන්න පටන් ගන්නවා අපි. මේ පැත්තෙත් අපි සිංගල් ක්‍රොෂේ පහක් දාගන්නවා හිටස් පහටම. 1යි
2යි 3යි 4යි 5යි කොනේම චේන් එකට ස්ලිප් ටිච් කරගෙන කම්බිය ලං කරලා කම්බිය වටේ යන්නේ කොටා ගන්න මෙන්න මේ විදිහට. මේ විදිහට අපි චූටි කොලේ හදාගත්තා. මේ වගේ කොළ දෙකක් හදාගන්න ළමයි. දැන් අපි බලමු මල් ටික මුණ ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඕන කරන දේවල් ටික ළඟට ගන්න. අපි මල අලව ගන්නේ හොඳ පිට එළියට එන විදිහට තියලා කන පිට ඇතුල් පැත්තෙන් එන විදිහට තමයි අලවන්නේ. මුලින්ම ගම් ගා ගන්න ළමයි මෙතනට. මේ විදිහට නවා ගන්න ඇතුල් පැත්තට මුලින්ම කොනින්ම තියෙන කොටස. ඊට පස්සේ පල්ලෙහා කොටසෙන් ගම් ගා ගන්න දිගටම කම්බියත් එක්ක මල මේ විදිහට රෝල් කරගෙන යන්න. මල මේ විදිහට සම්පූර්ණයෙන් අලව ගත්තට පස්සේ මණිපත්‍රය අරගෙන කන පිට ඇතුළට එන විදිහට තියාගන්න. හොඳට එළියෙන් එන විදිහට කම්බියට දාගන්න. දැන් ඒකත් අපිට පුළුවන් වටේටම ගම් ගාලා අලව ගන්න. මණිපත්‍රයත් අපි මේ විදිහට අලව ගත්තා. දැන් අපිට පුළුවන් කොළ දෙක සම්බන්ධ කරගන්න. ආපහු කොළ පාට යන්නේ කරගෙන මෙතෙන්ට ගැටයක් දාගන්න. මේ විදිහට. කම්බියෙන් බාගෙට වගේ යන්නේ කොටා ගත්තට පස්සේ දැන් අපිට පුළුවන් කොළේ තියාගන්න. එක කොළයක් ඉස්සෙල්ලම තියාගන්න. තියාගෙන කොළෙත් එක්කම උතාගෙන යන්න යන්න එක. අනිත් එකක් තියාගන්න ළඟින් ටිකක් පල්ලෙහාට වෙන්න තියන්න එක. කොළ පාට යන්නේ කොටාගෙන ඉන්නේ දිගටම ඔයාලට කම්බිය වැඩි වගේ නම් චුට්ටක් කපා ගන්න ළමයි පල්ලෙහෙන්. දැන් මෙතෙන්ට ගැටයක් දාගන්න. යන් කපා ගන්න මෙතනින්. මේ විදිහට ගැට දැම්මම කොහොමවත් ගැලවෙන්නේ නැහැ. ඒ වුණාට මම වැඩි ආරක්ෂාවට යන්න එකත් එක්ක මෙන්න මේ විදිහට චුට්ටක් පාස් ගන්නවා එතන. දැන් අපිට පුළුවන් කොලේ දිග ඇරලා මලක් දිග ඇරගන්න. එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා චූටි රෝස මලක් ගතා ගන්න කොහොමද කියලා. මේ වගේ නිර්මාණ කරන දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.